කාවේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් වෙත හා යුද්ධයේදී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැටුප්පා දීමනා රජය වෙතින් ගෙවින් කරනු ලබයි. එම දීමනා බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා ඔවුන් විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ජීවදත්ත පත්‍රිකා නිසි අයුරු සම්පූර්ණ කර ඉදිරිපත් කරන ආකාරය මෙම වීඩියෝ මාලාව මගින් දැනුවත් කරනු ලබයි. එහි පළමු වන වීඩියෝ මගින් රණවිරුවන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ යුතු ජීවදත්ත පත්‍රිකාව නිවැරදිව සම්පූර්ණ කළ යුතු ආකාරය ඔබට පැහැදිලි කරනු ලබයි. තවද මෙවැනි ආකෘතිපත් සම්පූර්ණ කිරීම සඳහා වන දැන ගැනීමට හා ඔබට ඇති ගැටලු සඳහා පිළිතුරු ලබා ගැනීමට මේ channel එක subscribe කර තබා ගන්න. රණමව්පියන් විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ජීවදත්ත පත්‍රිකාව නිසි අයුරු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අදාළ පත්‍රිකා නැවත වතාවක් ඉදිරිපත් කිරීමට සිදුවීම හා తాවකාලිකව වැටුප්පත් පිළිවෙලට මුහුණ දීමට සිදුවීම වළක්වා ගැනීම සඳහා මෙම වීඩියෝවේ සඳහන් උපදෙස් අනුව ජීවදත්ත පත්‍රිකාව නිසි අයුරු සම්පූර්ණ කර සෑම වර්ෂයකම ජනවාරි මාස 31 දිනට පෙර යුද්ධ හමුදා වැටුප්පාලේඛන අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම තුළින් ඔබගේ එම වර්ෂය තුළ වැටුප්පා දීමනා බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙනම් මම ඔබලාට දැනුවත් කිරීමක් කරන්නම් මෙම ජීවදත්ත පත්‍රිකාව කොහොමද නිසි අයුරු සම්පූර්ණ කරන්න කියලා. මේ ජීවදත්ත පත්‍රිකාවේ මේ ඉහළින්ම තියෙන මෙන්න මෙතන ඔබගේ නිවැරදි ලිපිනය සඳහන් කරන්න කියලා තියෙනවා. මෙතන ඔබගේ නිවැරදි පදිංචි ලිපිනය සඳහන් කරන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා මෙන්න මේ ඊතලෙන් පෙන්වන තැන නිසේ අංකය කියලා. මෙන්න මෙම ස්ථානයේ ඔබට දැනට මාසිකව වැටුප් ලැබෙන වැටුප් පත්‍රිකාවේ සඳහන් සෙබළ අංකය මේ ස්ථානයේ සඳහන් කරන්න. එහෙම නැත්නම් ඔබට ඒකකයේ හෝ වෙනත් ස්ථානයකින් ඔබගේ දරුවා සම්බන්ධ ලැබුණු ලියකියවිලියේදී අංක මෙහි සඳහන් කිරීමෙන් වළකින්න. එම අංක සඳහන් කරොත් නැවත මේ පත්‍රිකාව ඔබට ඉදිරිපත් කිරීමට සිදු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ස්ථානයේ අනිවාර්යයෙන්ම ඔබට මාසිකව වැටුප් ලැබෙන වැටුප් පත්‍රිකාවේ සඳහන් අංකය සඳහන් කරන්න. සඳහන් කරලා ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඊළඟට තියෙනවා රෙජිමේන්තුව. මේ රෙජිමේන්තුව කියන එකත් ඔබ අනිවාර්ය වැටුප් පත්‍රිකාවේ ඔබගේ දරුවාගේ රෙජිමේන්තුව සඳහන් කරලා තිබෙනවා. අන්න එම රෙජිමේන්තුව මෙතන සඳහන් කරනවා. උදාහරණයක් ඇටියට ගැමුණු හේවා රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, සිංහ රෙජිමේන්තුව. මෙන්න මේ අදාළ ඔබගේ දරුවාගේ රෙජිමේන්තුව සඳහන් කරන්න. ඊළඟට මෙතන ඔබගේ දිනය. ඒ කියන්නේ ඔබ මේක අත්සන් කරන්න. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම ජනවාරි මාසයේ වන්නේ. එතකොට ඒ අවුරුද්දේ ජනවාරි මාසයේ දිනයක් තමයි ඔබට දාන්න වෙන්නේ. ඒ දිනය සඳහන් කරන්න. ඊට පස්සේ තියෙනවා මේ පදිංචි තහවුරු කිරීමේ සහතිකය. සහතිකයේ තියෙනවා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියේදී මිය ගිය. මෙතන හිස්තැනක් තියෙනවා. සෙබළ අංකය. මේකත් ඔබ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. ඔබගේ මාසික වැටුප් පත්‍රිකාවේ සඳහන් සෙබළ අංකය. ඊට පස්සේ නිලය. වැටුප් පත්‍රිකාවේ තියෙන ඔබගේ දරුවාගේ නිලය ඒක සඳහන් කරන්න. ඊට පස්සේ නම, දරුවාගේ නම සඳහන් කරන්න. මෙතන ඒකකය. වැටුප් පත්‍රිකාවේ තියෙනවා දරුවා හිටපු ඒකකය මොකක්ද කියලා අන්න ඒකකය සඳහන් කරන්න. ඊළඟට තියෙනවා පියා, සුළු පියා බාරකරු ලෙස කටයුතු කළ. මෙන්න මේ ස්ථානයේ සඳහන් ස්ථාන රණවිරුවාගේ පියාගේ නම සඳහන් කරන්න ඕන. පියා මියගොස් ඇතනම් මියගොස් කියලා සඳහන් කරන්න. මේ බැරිලා දෙමව්පියන් හැර වෙනත් බාරකරුවෙකු වැටුප් ලබනවා නම් පියාවන සුළු පියාවන කපලා බාරකරු කියන කොටස ඉතුරු කරලා මෙතනින් ඒ බාරකාරයාගේ නම ලියන්න. පියා වැටුප් ලබනවා නම් පියාගේ නම ලියන්න. පියා මියගොස් ඇතනම් මිය ගිහිල්ලා කියලා ලියන්න. ඊළඟට තියෙනවා මව, සුළු මව, බාරකරු. මෙතන රණවිරුවාගේ මවගේ නම සඳහන් කරන්න ඕන. මව මිය ගිහිල්ලා නම් එතන මියගොස් කියලා සඳහන් කරන්න. ඊට පස්සේ මේක යටට දෙන ඉහත දක්වා ඇති දෙදෙනාගෙන් එක් අයෙක් හෝ ජීවතුන් අතර නොමැති නම් හෝ මියගිය දිනේ සහිතව විස්තර සඳහන් කරන්න. මෙන්න මේ
කඩිර උඩ. එතකොට ලියන්න ඕන ඒ අම්මා හරි තාත්තා කවුරු එක්කෙනෙක් මිය ගිහිල්ලා නම් මියගිය කෙනාගේ නමයි මියගිය දිනයයි සඳහන් කරන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙනවා දුරකථන අංකය. මෙතන ඔබගේ දැනට පාවිච්චි කරන ස්ථාවර හෝ ජංගම දුරකථන අංකය සඳහන් කරන්න. ඊමේල් ලිපිනයක් තියෙනවා නම් ඊමේල් ලිපිනේ සඳහන් කරන්න. ඊට පස්සේ දිනය, අදාළ දිනය සඳහන් කරන්න. මෙතන තියෙනවා පියාගේ සුළු පියාගේ බාරකරුගේ අස්සන. මෙතන බාරකාරයෙක් අඩු ලබා ගන්නව විතරක් අන්න පියාගේ සුළු පියා කියන කොටස් අයින් කරලා බාරකරුගේ අස්සන යොදන්න. පියා සහ මව වැටුප් ලබන මෙතන පියාගේ අස්සන යොදන්න. මෙතන මවගේ අස්සන යොදන්න ඕන. මව හෝ පියාගෙන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මිය ගිහිල්ලා නම් ඒ ස්ථානය හිස්ව තබන්න. ඊට පස්සේ මේක ඊළඟ පත්‍රිකාවේ තියෙන මේ පත්‍රිකාවේ ඊළඟ කොටස තමයි ග්‍රාම නිලධාරී සහතිකය. මේ කොටස ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ඔබ මේ මුල් කොටස ඔබගේ කොටස ඔබ සම්පූර්ණ කරලා අත්සන් කරාට පස්සේ ඔබ ඔබේ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත ගිහිල්ලා මේ කොටස අත්සන් කරගන්න ඕන. එතකොට මෙහි නීසේ අංකය නිලය නම මේකේ අර වැටුප් පත්‍රිකාවේ සඳහන් සෙබළ අංකයේ නිලයේ නම සඳහන් කරන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙනවා මව පියා මිය ගොස් ඇතනම් දිනේ සහිතව විස්තර කරන්න කියලා. මේ අර උඩ විදිහටම මියගියේ කවුද මියගිය ඒ දිනය එතන සඳහන් කරන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙනවා යට ආ කොටස කියලා එකක්. මෙන්න මෙතන තියෙනවා මව පියා බාරකරු ජාතික හැඳුනුම්පත් අංකය. මෙතන අනිවාර්යයෙන්ම ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි අංකය. මව පියා දෙදෙනාගේ ලියන්න ඕනේ. මිය ගිහිල්ලා නම් මියගේ කෙනාගේ ඕනේ නැහැ. මිය ගොස් කියලා ලියන්න. මව පියා ජීවතුන් අතර ඉන්නවා නම් මේ වැටුප් ලබා ගන්නදී මේ අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න ඕන. ඊට පස්සේ ආය යන්නේ තියෙන මියගිය රණවිරුවාගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඒක ඔබ සතුව තියෙනවා නම් සඳහන් කරන්න. ඊට පස්සේ තියෙනවා යැපෙන්නන්ගේ දීමනා අංකය කියලා. මේ යැපෙන්නන්ගේ දීමනා අංකය මේ යැපෙන්නන්ගේ දීමනා හිමිවන්නේ ඔබ දෙමව්පියන් හිමිවන්නේ රණවිරුවා අවිවාහක කෙනෙක් නම් විතරයි. එහෙමනම් ඔබ අදා ප්‍රාදේශීය ලංකාරයෙන් ඔබ වෙත යැපෙන්නන්ගේ දීමනාව ගෙවනවා. අන්න ඒ අංකය සඳහන් කරන්න. රණවිරුවා විවාහකයෙක් නම් මෙම අංකය සඳහන් කිරීම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊට පසු ග්‍රාම නිලධාරී අස්සන. මේ ග්‍රාම නිලධාරිගේ අස්සනයි මෙතන නිල මුද්‍රාව තියන්න ඕන. ඊට පස්සේ ග්‍රාම නිලධාරී තියෙනවා යා අස්සන් කරපු දිනය. මේ ටික පැහැදිලිව මෙහි සඳහන් කරන්න ඕන. මේ දින ඊළඟ කොටස තමයි ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය. මේ ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය කියන ස්ථානයේ අදාළ ප්‍රාදේශීය ලේකම්ගෙන් අස්සන් කරගෙන මෙතන අස්සන් කරලා නිල මුද්‍රාව තියන්න ඕන. මෙතන එතුමා අස්සන් කරපු දිනේ ඒ අය යොදලා දෙනවා. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම ග්‍රාම සේවක ප්‍රාදේශීයයෙන් අස්සන් කරගනිද්දි බලන්න ඕන ඒ අය හරියට අස්සන් කරලා තියනවද? ඒ අයගේ නිල මුද්‍රාව තබලා තියනවද කියලා. අන්න ඒක පරීක්ෂා කිරීමෙන් පසු මේ පත්‍රිකාව නිවැරදිව සම්පූර්ණ කරන ලද පත්‍රිකාවක් බවට පත් වෙනවා. එතකොට මේ පත්‍රිකාව අනිවාර්යයෙන්ම අදාළ වසරේ ජනවාරි මාසේ 31 වෙනිදා පෙර යුද හමුදා වැටුප් පාලේකන අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දීම තුලින් ඔබ එම වර්ෂය තුල ඔබගේ වැටුප නිසියාකාරව ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ජීවිත පත්‍රිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් තියෙනවා. ඒ කියන්නේ මේ වැටුප්ලා දීමනා ලබා ගැනීමට හිමිකම තියෙන රණවිරුවාගේ දෙමව්පියන්ට. මේ දෙමව්පියන් මිය යෑමෙන් පසු හිමිකම් නොමැති වෙනත් අය වෙනුන් වැටුප් ලබා ගැනීම බරපතල මූල්‍ය වංචාවක්. එහෙනම් මේ රණවිරුවෝන්ගේ දෙමව්පිය මිය ගිය පසු ඔවුන්ගේ ගිණුම් වලින් හෝ ATM කාඩ්පත් මගින් හෝ ස්ථාවර නියෝග මගින් කිසිවෙකුට එම දෙමව්පියන් වෙත බැර වූ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත තියෙන මුදල් ලබා ගැනීමට නීතිමය හිමිකමක් නැහැ. යම් අයක මේ නීතිමය හිමිකමක් නොමැතිව මේ මුදල් වංචා සහගත ලෙස රැගෙන තිබුණොත් අනිවාර්යයෙන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ රාජ්‍ය මුදල් වංචාවක් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ අදාළ යැපෙන් නොමිය ගියොත් මිය ගිය වහාම ඔවුන්ගේ මරණ සහතිකේ එක්ක වැටුප් පත්‍රිකාවේ පිටපතක් සමග වැටුප් පාලේකන අධ්‍යක්ෂ මණ්ඩලයට
මේ වැටුප් ලබන යැපෙන්න. ඒ කියන්නේ මව හෝ පියා මිය ගිය බව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න